නවෝදය බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන දායකවරු වශයෙන් කටයුතු කරන වෙළඳ නාවික කපිතාන් එරන්දරංග ජීව මහත්මයාත් ඒ වගේම අපේ දහම් පාසලේ දහම් අධ්‍යාපනය ලැබුව චාමර මහත්මයාත් අද දවසේහි ආහාර ලබා දීමේ වෙළඳ ව්‍යාපාරික ස්ථානයක් දැන් අද උදෑසන කාලේ සුබනකත් වේලාවට ආරම්භ කරනවා. ඉතින් ඒ නිසා අපේ රන්දරංග ජීව මහත්මයා වෙළඳ නාවික රැකියාවෙහි නිරත වෙලා දැන් වෙළඳ නාවික කපිතාන්වරයෙක් වශයෙන් කටයුතු කරන වෙලාව. ඒ නිසා රන්දරංග ජීව මහත්මයා කල්පනා කළා තවත් කිසියම් ව්‍යාපාර හෝ කිසියම් කටයුත්තක් ඒ අතර සිද්ධ කළොත් හොඳයි කියලා. ඉතින් ඒ අනුව බොහොම දීර්ඝ කාලයක් දන්න අඳුරන ඇසුරු නිසුරු කරන අපේ චාමර මහත්මයා සමග සාකච්ඡා කරලා මේ විදිහට චමා ෆෘට්ස් කියන නමින් ව්‍යාපාරික ස්ථානයක් ආහාර ලබා දීමේ මධ්‍යස්ථානයක් ව්‍යාපාරික ස්ථානයක් වෙළඳසැලක් ආරම්භ කරන්න දැන් මාස 2-3ක් සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියටයි අද මේ ස්ථානයේ විවෘත වීම සිදු කරනු ලබන්නේ. අපේ ජනතාවගේ අවශ්‍යතා තේරුම් අරගෙන මේ කාලෙට ගැලපෙන ඉතාමත් ප්‍රණීත රසවත් ආහාරයක් ලබා දීම සඳහායි මේ උත්සාහය. අපේ චාමර මහත්මයා දීර්ඝ කාලයක් ආහාර පිළිබඳව මේ විශේෂඥයෙක් වශයෙන් කටයුතු කරනවා. ආහාරයක් සකස් වෙන්න ඕන කොයි විදිහටද? ඒ වගේම ඒ ආහාරයේ පිළියෙල වෙන්න ඕන කොයි විදිහටද? ආහාර අනුභව කරන්න ඕන කොයි විදිහටද කියලා ආහාර පිළිබඳවම දීර්ඝ කාලයක් හිතන කෙනෙක්. පන්සලට දාන අරගෙන ආපුවාමත් මම හැමදාම චාමරිනවා දැක්කහම අහන්නේ මේ කාරණා පිළිබඳව. ඉතින් ඒ නිසා අපේ රන්දරංග ජීව මහත්මයා මේ විදිහට මේ ඉතාමත් පිරිසිදු ප්‍රණීත ආහාරයක් ජනතාව වෙත ලබා දීමේදී ඒ පිළිබඳව සුවිශේෂී හැකියාවක් තියෙන අවබෝධයක් තියෙන චාමර මහත්මයාත් එක්ක ඒකාබද්ධවයි ජීවසුම්ගතවයි මේ කටයුත්ත ආරම්භ කරනු ලබන්නේ. චාමර මහත්මයා විශාල පිරිසක් මහජනතාවත් සමග මේ ආහාරය පිළිබඳව දීර්ඝ කාලයක් හොඳ අවබෝධයක් ඇති කරගත්තු කෙනෙක්. ඒ නිසා මේ රසවත් ප්‍රණීත ආහාරයක් අනුභව කරන්න සූදානම් වෙන කෙනෙක් චාමර මහත්මයාගේ සමග සම්බන්ධ වෙලා කොයි විදිහෙන්ද කොතනකින්ද ඒවා ලබා ගන්න පුළුවන් තැන් කියන එක පවා සොයන කාල සීමාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් චාමර මහත්මයා දන්නවා ආහාරික පළවෙනි අවස්ථාවනේ ඇහෙන්නේ රස විඳින්නේ. ආහාරයක් ඉස්සර වෙලාම දිවෙන් නෙමේ රස විඳින්නේ. ආහාරයේ රස විඳින්නේ ඇහැයි. කොහොමද? පිළිවෙල වෙලා තියෙන විදිහ. එහි තිබෙන පාට දැක්ම ඒ වගේම මේ ස්ථානයේ පිළිබඳව ඕවා ඉස්සරලා ඇහෙන් බලන. ආහාරය පිළිබඳව ඇහෙනුයි ඇහැයි අනුභව කරන්නේ. ඇහැ අනුභව කරලා එය ඇහැට ප්‍රණීතනම් පිරිසිදුනම් පිළිවෙලනම් ඊළඟ අවස්ථාව සපයනවා දිවට. ඒ නිසා ආහාරයක තියෙන ස්වභාවය ආහාකාරයි. දැන් බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා පුද්ගලයෙක් ඇවිදින් ප්‍රශ්න කළා ඒක නාමකින් මේ ලෝකේ ජීවත් වෙන අයගේ පළවෙනි කාර්යය මොකද්ද? බුදුරජාණන් වහන්සේ ඒක නාමකින් පළවෙනි වැඩේ මොකද්ද කියලා අහපු ප්‍රශ්නෙට පිළිතුරු සැපෙව්වේ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. වෙළහෙළඳාම් කටයුතු, ව්‍යාපාර කටයුතු, රැකී ආරක්ෂා කටයුතු, ගොවිතැන්පත් කටයුතු මේ විවිධ ක්‍රමයන් වලට ජීවනෝපාය සිද්ධ කරලා සොයා සම්බ කරගන්න මිල මුදල් ඉස්සර වෙලාම් වෙන් කරගන්නේ ජීවිතයේ මූලික අවස්ථාවක් වූ ආහාරය සඳහා. සබ්බේ සත්තාහාරට්ඨිතිකා. බලන්නකො මේ උදේ හිර උදාවත් සමග මේ සතුන් පියාඹා යනවා. කුරුල්ලෝ කැදැල්ලෙන් එළියට ඇවිදින් පියාඹා යනවා. කෑග ගහ මොකටද මේ පියාඹා යන්නේ එහා මෙහා? කිසියම් ආහාරයක් සොයාගන්න. මේ මහ පොළොව සිටින ඉන්න සිව්පා සතුන් එහා මෙහා කෑග ගහ දුවන්නේ මොකටද? ආහාරයක් සොයාගන්න. ඉතින් ඒ නිසා මේ ජනතාව රැකී ආරක්ෂා, වෙළඳාම්, ව්‍යාපාර කටයුතු, අධ්‍යාපන කටයුතු, රැකී ආරක්ෂා මේ විදිහේ විවිධ වූ කටයුතු වල නිරත වන්නේ ජීවිතයේ මූලික අවස්ථාව වූ ආහාරය සොයාගන්න. එහෙමනම් ඒ ආහාරය ඉතාමත් ප්‍රණීත, රසවත් මෙන්ම පිරිසිදු ආහාරයක් ලබා දීම සුවිශාල වගකීමක්, කාර්යභාරයක්. ඒ නිසා දීර්ඝ කාලයක් විශේෂඥයෙක් හැටියට ආහාර පිළිබඳවම සොයපු, ඒවා පිළිබඳව සමාජයට කියලා දුන්න අපේ චාමර මහත්මයාට මේ වෙළඳ ව්‍යාපාරික ස්ථාන ඉතාමත් ප්‍රණීත රසවත් ආහාරයක් ලබා දෙන්න පුළුවන්කම ඇති වෙයි. ඒ සඳහා කාර්ය මණ්ඩලයේ යහුසුලුව ක්‍රියාත්මක වෙයි කියලා අපට හිතන්න පුළුවන්කම තිබෙනවා. වෙළඳ නාවික කපිතාන්වරයෙක් හැටියට සුවිශාල කාර්යභාරයක් සිද්ධ කරන මාස 3-4ක් නෙවෙයි ඉඳලා ගොඩබිමට ඇවිදින් තමන්ගේ පවුලේ අයත් සමග නෝනා මහත්මිය දියණිය සමග පවුලේ අයත් එක්ක ජීවත් වෙනකොට තවත් මේ
සමාජ සුබ සාධන කාර්යයක් සිද්ධ කරන්න ඕනේ කියන අදහස එරන්දරංග ජීව මහත්මයා තුල තියෙනවා. ඉතින් ඒ නිසා තවත් ඒ තමන් කරන තවත් ව්‍යාපාර කටයුත්තක් හැටියටයි චාමර මහත්මයාත් එක්ක ඒකාබද්ධව මේ අද කටයුත්ත ආරම්භ කරනු ලබන්නේ. ඒ නිසා එරන්දරංග ජීව මහත්මයා අපේ ඒකල ධර්මෝදය බෞද්ධ මධ්‍යස්ථානයේ අභිවෘද්ධිය උන්නතිය විශේෂයෙන් විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝරත්නයත් සම්බුද්ධ ශාසනයේ උන්නතිය චිරස්ථිතිය වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් සිද්ධ කරන කෙනෙක්. අපේ විහාරස්ථානයේ අභිනවයෙන් විහාර මන්දිරයේ ඉදිකිරීමේ සුවිශාල කාර්යභාරයක් සිද්ධ කරන වෙලාව සතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකරමින් විහාර මන්දිරය ඉදිකරමින් සිටින අවස්ථාවක තමයි අද දවසේ මේ වෙළඳ ව්‍යාපාරික ආයතනය ආරම්භ කරනු ලබන්නේ. එරන්දරංග ජීව මහත්මයාත් චාමර මහත්මයාත් දීර්ඝ කාලයක් දන්නා හඳුනන එකට කටයුතු කරන සම්බන්ධතාවයේ තියෙන කෙනෙක්. ඒ නිසා ඊට හොඳ අවබෝධයකින් යුක්තව අද දවසේ මේ ආරම්භ කරන මේ ආහාර වෙළඳ මධ්‍යස්ථානයේ කටයුතු එරන්ද මහත්මයාත් චාමර මහත්මයාත් බලාපොරොත්තු වෙන ආකාරයෙන් ඉතා උසස් ආකාරයෙන් පවත්වාගෙන මේ කටයුතු තව තවත් දියුණුතාවයට පත් කරගනිමින් කටයුතු කරන්නට රත්නත්‍රයේ ආශිර්වාදයේ සැලසේවා. අපේ විහාරස්ථානයේ වැඩ සිටින ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේගේ ආශිර්වාදය සැලසේවා. ඒ වගේම අපි උදේ හවස පින්පෙත් අනුමෝදන් කරන මහානුභාව සම්පත් ඇති සියලු දිව්‍ය බ්‍රහ්ම රාජවරුන්ගේ ආශිර්වාදය සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් සෙත් පතනවා ආශිර්වාද කරනවා. ඉතින් මේ අවස්ථාවට එරන්දරංග ජීව මහත්මයාගේ නෝනා මහත්මිය සමාධි මහත්මිය ඒ වගේ මේ පියාණන් ඇතුළු ඥාතිත මිත්‍රාදීන් සම්බන්ධ වෙනවා. අපේ චාමර මහත්මයාගේ මෞතුමිය ධර්මාවතී මහත්මිය ඇතුළු ඒ ඥාතිත මිත්‍රාදීන් සම්බන්ධ වෙනවා. ඒ නිසා මේ කටයුත්තට සුබ පතන්න ආශිර්වාද කරන්න සම්බන්ධ වෙන ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී භාවය ආයුරාෝග්‍ය ආදී සම්පත් සැලසේවා. සියලු දෙහැමි පැතුමන් ප්‍රාර්ථනාවන් සඵලත්වයට පත් වේවා. ජීවිත වාසනාවන්ත බවට පත් කරගන්නට මේ කටයුත්ත ඉවහල් වේවා. ඒ වගේම එරන්දරංග ජීව මහත්මයාත් චාමර මහත්මයාත් තවත් මෙබඳු මේ ආහාර වෙළඳ ව්‍යාපාරික ස්ථාන තවත් දුරටත් පවත්වාගෙන තවත් මේවා ව්‍යාප්ත කරමින් ඒ බලාපොරොත්තු වෙන ඉලක්ක ප්‍රාර්ථනා අරමුණු වලට ළඟා වෙන්නට සියලු ආශිර්වාද සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. අභිවාදන සීලෙස නිච්ඡං මුද්ධාපචාය චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti අතෝ නිබ්බාන සංපත්ති විනාතේ සමිජ්ජතු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේව සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන් භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ යං කිංච විත්තං ඉදවාහුරං වා සග්ගේසු ආයං රතනං නනෝ සමං අත්ති තථාගතේන ඉදං විබුද්ධේ රතනං ඒතේන සච්චේන සුවත් යං කිංච විත්තං ඉදවාහුරං වා සග්ගේසු ආයං රතනං නනෝ සමං අත්ති තථාගතේන ඉදං විබුද්ධේ රතනං ඒතේන සච්චේන සුවත් යං කිංච විත්තං ඉදවාහුරං වා සග්ගේසු ආයං නනෝ සමං අත්ති තථාගතේන ඉදං විබුද්ධේ රතනං ඒතේන සච්චේන සුවත්ති හෝතු.
Hello guys, Chamas Foods Private Limited කියන ආයතනය තමයි අපි ඉන්නේ. යාගේ පළවෙනි ගණදෙනුව සුබ මොහොතේ 9:16ට mix fried rice එක. mix fried rice එක. mix fried rice එක. මොකද chicken දාලා, ඉස්සෝ දාලා, මාළු දාලා, sausages දාලා, next එකම දෙනවා රසබරස fried rice එක අස්ස වෙඩුවෙම මේ මම බිල් කරලා දෙන්නම් සර්. දෙන්නා. විනාඩියක් දෙන්න කැමරේ දාලා දෙන්න. පළවෙනි බිල් එක අතර හම්බ වුණා. මේක දසදහස් ගුණයකින් බිල් ගහන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. Thank you very much. හරිම සුවඳයි අයියා. දැන් එළියටලා ඉඳලා හරියන්නේ නැහැ. අතුලටම ආව කැමෙන් ගන්න. මොකද මාර සුවඳක් දැනෙනවා. පුදුම රසපුත් ඇති කියලා හිතනවා. අපි තව ටිකකින් මේ කැම try කරනවා. එසේ මෙසේ කෙනෙක් නෙවෙයි මේක හදන්නේ. මේක හදන්නේ සමා ඇතුළු කණ්ඩායම. සමා කියන්නේ good food reviewer කෙනෙක්. ඒ කියන්නේ ලංකාවේ food reviewers ඉන්නවා නම් ඒකේ টপම ක්ලාස් එක කෙනෙක්. සමා කියන්නේ සමා කාපු නැති ලංකාවේ කැම කඩයක් නැති තරම් තමා කරේ හැම කෑම කඩේකටම කෑම කාලා එක්ක හොඳ කියනවා හොඳ නම් නැත්තම් බයිනවා. දැන් ඔන්න ඕගොල්ලන්ට අවස්ථාව තියෙනවා. සම්මාගේ කඩේ රිවිව් කරන්න. ඉතින් ඕගොල්ලන්ටත් අපි ආරාධනා කරනවා ජායලට එන්න මේ රසමරස කෑම එකක් ඕඩර් කරන්න. මේක ටේක් අවේ තමයි දැන් තියෙන්නේ. කෑම එක ගෙදර ගිහිල්ලා කන ගමන් මෙතන ෆොටෝස් වීඩියෝස් උත් දාලා සමත් එකක් කතා කරලා ලස්සන රිවිව් එකක් දෙන්න. මොකද සම්මාගේ කඩේ අනිත් හැම කඩේකටම වඩා කෑම රස වෙන්නම ඕනේ. අනිවාර්යෙන්. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මම මෙහෙම යන්න තව ලොගින් එකක් තියෙනවා. ඔව් ඒක මම ෆෝන් එකක් දීලා ඉතින් නම් මම කවන්නේ නැහැ.